ආයිබෝවන් මම ප්‍රියංකර මහගම් මුල්ලගේ මාධ්‍ය ප්‍රකාශක සර්වජන බලය මෙතුමා ඉදිරිපත් කරපු කරුණු ඔස්සේම කෙටි දුරක් ගිහිලා ඊට පස්සේ අනිත් කරුණු කීපයක් මේ පක්ෂයේ විසින් අවධානය දෙන්න මතක් කරන්න අවශ්‍යයි. දැන් මේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කලින් වතාවකත් ප්‍රකාශ කරා ප්‍රසම්පාදනයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කියපු සින්දුව තමයි දැන් මුලදී කිව්වා ගල් අඟුරු වල අවුලක් නැහැ. ඊට පස්සේ කිව්වා රිපෝට්ස් ගැන සැකයි. ඊට පස්සේ කිව්වා අපේ බලාගාර ගැන ප්‍රශ්න තියෙනවාද කියලා මම සම්බන්ධව හිටපු වැඩසටහනකවත් ඇවිල්ලා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව බලශක්තිය අපේ බලාගාරات අපිට එච්චර විශ්වාස නැහැ. ඒවත් පොඩ්ඩක් බලන්න ඕනේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ දිගින් දිගටම කියන්න ගත්තා නෑ දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේක සමාගමේ ප්‍රශ්නයක් අපි අය කරගන්නවා. නමුත් වංචාවක් වෙලා නැහැ කියලා ප්‍රසම්පාදනය හොඳයි කියලා. ඊට පස්සේ කියන්න ගත්තා විමල් රත්නායක අමාත්‍යවරයාම සමාගම බංකොලොත් වෙයිද දන්නේ නැහැ දඩාය කරොත් කියලා. පුදුම මමක් මේක. වමේ ආණ්ඩුව කිව්වේ හැබැයි ජනතාවගේ පැත්තෙන් නෙවෙයි සමාගම බංකොලොත් වුණොත් සමාගම ගැන තමයි ආධාරයක් ඇතිලා කියලා කිව්වේ. ඊට පස්සේ දැන් ජනාධිපතිවරයා ආපු දවසේම හවස අර පුදන කොටම කාපියකා වගේ එළියට ආව විගණකාධිපති විශේෂ වාර්තාව. ඒකේ තියෙන කරුණු අනුව ප්‍රසම්පාදනය තුල වංචාව තියෙනවා. නිරීක්ෂණවල 6.1ට ගියත් 6.4ට ගියත් තියෙනවා එක පැත්තකින් ලියාපදිංචි වෙන්න කලින් ලන්සු වලට එන්න අවස්ථාව දීලා තිබෙනවා මෙම ආයතනයට හිතාමතා. ඒතර ආයතනය කෙරෙහි වංචනිකව කටයුතු කරලා තිබෙනවා ආණ්ඩුව. ආයතනයට මේක දෙන්න බලාගෙන කටයුතු කරලා තියෙන බව තමයි පැහැදිලි වෙන්නේ. අනිත් පැත්තෙන් නීතිපතිතුමාගේ අවසරය ලැබෙන්න කලින් අත්සන් කරලා තියෙනවා. ඉතින් මීට වඩා මොකක්ද දැන් ප්‍රසම්පාදනය හොඳයි කියලා ජනාධිපතිතුමාට කියන්න පුළුවන්ද? මෙතුමා තරම් නයි අරලා බොරු කියලා බලයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා බොරු කියලා දැන් අද බොරු එළියට ඇවිල්ලා. දැන් විගණකාධිපති වාර්තාව හොඳ නැහැ කියන එක තමයි දැන් කියන්න හදන සින්දුව. ඒ නිසා අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. පැහැදිලිවම දැන් මේ ටර්ම් ටෙන්ඩර් එකේ මේ ගල්නඟුරු 25 සම්බන්ධව ආපු ක්‍රියාවලියේ වංචාව ඉතා පැහැදිලි. අත්දැකීම් රහිත Tamanට හිතවත් ආයතනයකට ටෙන්ඩරය ලබා දීමේ චේතනාවෙන් දින කල් දාගෙන ගිහිල්ලා ඔවුන් ලියාපදිංචි වෙන්නත් පෙර නියමිත ගාස්තු ගෙවන්නත් පෙර නීතිපතිවරයාගේ අවසරය ලැබෙන්නත් පෙර මේ රටේ නීතිය අමුමය උල්ලංඝනය කරමින් පැහැදිලිවම වංචනික ලෙස මේ ආයතනයට ලබා දීලා තිබෙන අවස්ථාව දැන් ආණ්ඩුව මොකද කියන්නේ 32ක් නම් බිලියන ජනාධිපතිතුමාම කියනවා 7ක් තමයි දඩාය කරගන්නේ ආයතනයේ ඉතුරු 25 කොටසක් භාණ්ඩාගාරෙලු කොටසක් ආපහු ජනතාවලු අපිට උදව් කරන්නලු මේක ගෙවා ගන්න. ලැජ්ජ තියනවාද කියලා අපි අහනවා අර ඉස්සර තිබුණ ඔබතුමාලට මතක ඇති විනෝද සමය කියලා වැඩසටහනක් ඇනෙස්ලි බර්ටි සැමුවෙල්. ඒතර එතන තියෙනවා බර්ටි මහත්මයා එතුමත් මිය ගියා මෑතකදී. මේ තුන් දෙනාම ජීවිතුන් අතර නැහැ. කියනවා අර ඌ මට ගැහුවා මට ඌ ගැහුවා කියලා. එහෙම කතාවක් තියෙන්නේ. ඌ මට ගැහුවා මට ඌ ගැහුවා නම් ගුටි කාලා තියෙන මමම තමයි. ඒ විදිහට ආණ්ඩුව කියනවා භාණ්ඩාගාරේ තියෙන සල්ලිද භාණ්ඩාගාරේ තියෙන අනුර කුමාරගේ සල්ලිද? භාණ්ඩාගාරේ තියෙන්නේ ජනතා විතරෝනේ සල්ලිද හොරකම් කරපු නෑ. භාණ්ඩාගාරේ තියෙන අපේ බදු මුදල්. ඒතර බදු මුදල් ගන්න එක පැත්තකින් ආය අපිට බිල් විදියට එනවා. අපි පැහැදිලිවම කිව්වා මේ බිල ජනතාව මතර එන බව. දැන් එක පැත්තකින් අපේ පොකට් එක ගහලා භාණ්ඩාගාරේ තියෙන මුදල ගන්නවා. අනිත් පැත්තෙන් කෙලින්ම අපේ බිල් වලට දානවා විදුලි බිලට. හෙන ගහන අපරාධයක් මේ ආණ්ඩුව කරලා තියෙනවා. මේ තියෙන ටර්ම් එකේ ඔබතුමාලට කියන්න අවශ්‍යයි මේ ටර්ම් ටෙන්ඩර් එකේ අවුල. මම දැන් කියන්නම් ස්පොට් ටෙන්ඩර් එකේ අවුල. තාම කවුරුවත් හරියට කතා කරේ නැහැ. මම පෙරේද රූපානි වැඩසටහනෙත් කිව්වා. ස්පොට් ටෙන්ඩර්ස් මේගොල්ලෝ දැම්මේ නැහැ. ස්පොට් ටෙන්ඩර්ස් කියන්නේ හදිසි මිලදී ගැනීම වලදී අවශ්‍ය විදියට කොහොමද වැඩ කරන්න කියලා. මොකද අමාත්‍යාංශය විසින් බලශක්ති අමාත්‍යාංශය කැබිනට් එකට යෝජනා කරලා යවුවට කැබිනට් ඇප්‍රූවල් එක ආවේ නැහැ ස්පොට් ටෙන්ඩර්ස් වලට. ආවේ ටර්ම් ටෙන්ඩර් එකට විතරයි. සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උනේ ස්පොට් ටෙන්ඩර්ස් දාන්න නැහැ කියන එක. ටර්ම් ටෙන්ඩර් එකෙන් විතරක් යනවා කියන. අපි උගුර ලේරහ වෙනතුරු කිව්වා. කට කැඩෙනතුරු කිව්වා. ගල් අඟුරු බාලයි වැඩපිළිවෙලක් හදන්න කියලා. නමුත් ස්පොට් ටෙන්ඩර් එක දැම්මේ නැහැ ආණ්ඩුව. දැන් මාර්තු වල ස්පොට් ටෙන්ඩර් එකක් වෙන ඉමර්ජන්සි ටෙන්ඩර් කියලා ස්පොට් ටෙන්ඩර් එකම අපි අර කියන්නේ නම වෙනස් කරලා ස්පොට් ටෙන්ඩර්ස් වලින් දැන් බඩු ගේනවා. ලක්ෂ 6ක් අවශ්‍ය වෙනවා. ලක්ෂ 3ක් දැන් එන ගමන්. මේ ලක්ෂ 3 අරන් තියෙන්නේ ටොන් එක 142ට. ටොන් එක 142ට. ඔක්තෝබර් සැප්තැම්බර් දැම්ම නම් මේක ගන්න තිබුණා 92ට. කීයද පාඩුව? ටොන් එකෙන් ඩොලර් 50යි. මෙන්න වැඩ පුළුවන්. කදිරගාමර 159 ආණ්ඩුව කරපු දෙවෙනි පාඩුව. ටොන් එකක් ඩොලර් 50ක පාඩුවකින් තමයි දැන් මේගොල්ලන්ට ඇස්සැරලා තියෙන ස්පොට් ටෙන්ඩර් එක දාන්න. එතකොට දැන් එන ලක්ෂ 3 ඔබ වැඩි කරලා බලන්න ඩොලර් 50ක පාඩුවේ. ඒ වැඩි කරලා ඉවරලා රුපියල් 315 වැඩි කරාම එනවා 9.08කට ආසන්න ගාණක්. ආසන්න වශයෙන්
මේ ස්පොට් ටෙන්ඩර් එක පරක්කු කිරීමේ පාඩුව නැවත ජනතාව මත තමයි අපිම තමයි ගෙවන්නේ මේක 9.8යි කියන්නේ රුපියල් ලක්ෂ ගොඩවල් 9000ක් ස්පොට් ටෙන්ඩර් එක ප්‍රමාද කිරීමේ පාඩුව. ඔන්න කදිරගාමරලගේ වැඩ මේකත් වංචාවක්. මේක දැම්මේ නැත්තේ ඇයි? ඇයි මේ රටේ කලින් ආණ්ඩු කරා වගේ ස්පොට් ටෙන්ඩර් එක දැම්මේ නැත්තේ නොවැම්බර් වල? ඇයි දැම්මේ නැත්තේ මේක සැප්තැම්බර් වල? එහෙනම් අපිට ගන්න තිබුණා 92 අඩු ගන්න ජනවාරි දැම්මනම් අපිට 100ට ගන්න තිබුණා ටොන් එක. එහෙමනම් 40යි පාඩු වෙන්නේ. දැන් ටොන් එකෙන් කෙලින්ම 50ක් පාඩුයි. අපි දන්නේ නැහැ ඉස්සරහට ගෙන්න ලක්ෂ 300ට ඒ නැව් පහට මේ මෙට්‍රික් ටොන් 300ට ඊළඟට එන එකට මොකද්ද වෙන්නේ කියලා මේ වගේ අසමත් ජනතාවගේ රීරි මාංශය හූරා කන විදියට වැඩ කරන මේ බදු බර ගහලා මිරිකල භාණ්ඩාකාරේ පුරවලා කටපැත දොඩවලා දැන් නැවත වතාවක් අපේ මත නැවත පාඩුවක් යොදලා තියෙනවා. ජනාධිපතිතුමා ලැජ්ජ වෙන්න ඕන. ලැජ්ජාවක් නැහැ. මොකද බොරු කියලා බලයට ආපු කිං කෝබ්‍රා කිසිම ලැජ්ජාවක් නැහැ. පාර්ලිමේන්තුවට අවිල්ලා කුමාර ජයගොඩ හොඳයි කියලා යනවා. ප්‍රසම්පාදනය හොඳයි කිය බයිලා කිව්ව ප්‍රසම්පාදනය අමූලික බොරුවක්. ප්‍රසම්පාදනය හරියට කරලා නැහැ. ඊළඟට මම අවධානය දෙන්න කැමතියි. දැනට මේ තියෙන සුද්ධයස්සේ දැන් නැවත වංචාවක් සිද්ධ වෙනවා. නැවත ටෙන්ඩර් වංචාවක් සිද්ධ වෙනවා. අපේ DRP එකේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සිදුවෙමින් පවතින වංචාවක්. මොකද්ද? අපේ ඩිජිටල් කරන ව්‍යාපෘතිය. ඒ කියන්නේ අපේ පුද්ගලයන්ගේ දත්ත ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘතිය සිදු වෙන්නේ මෙතන. අද වන විටත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේක තියෙන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ඒකේ වැඩ කටයුතු අකර්මණ්‍යයි. මේ දැන් කතා කරන මොහොතේ මේ කතා කරන මොහොතේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු අකර්මණ්‍යයි ස්ලෝ ඩවුන් වෙලා තියෙන්නේ. ඒකට සම්බන්ධව අපේ ආගමන ගුවන් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ආදී මේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා කටයුතු කරන ආයතන සියල්ලම වැඩ කටයුතු අඩපණ පවතින්නේ. මොකද හේතුව සිස්ටම් එක ජෑම් වෙලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක ඩවුන් වෙලා තියෙන්නේ. වැඩේ කරගෙන යන්න බෑ මැනුවලි වැඩේ වෙන්නේ. මේක මුලින් ඉඳන් අපි කිව්වා අපේ රටේ ආණ්ඩු මහජන බදු මුදල් වලින් බිලියන 5.4ක් අයින් කරලා කරපු ප්‍රොජෙක්ට් එක අපි කරන් යන්නේ නැතුව දැන් දෙන්න යනවා මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කියන වංචනික ආයතනයට. මේ ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා විපක්ෂයේ ඉන්නකොට විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට 2023 8 වෙනි මාසයේ 11 වෙනිදා ඔහු විසින් පාර්ලිමේන්තුවේදී දූෂිතයි කියලා හඳුන්වපු ඔහුගේ කටින්ම දූෂිතයි කියලා හඳුන්වපු මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කියන දූෂිත ආයතනය පහුගිය මාර්තු 13 වෙනිදා 6 වෙනි ආයතනයේ විදියට ඉන්දියානු ලියාපදිංචි වෙනවා මේ ටෙන්ඩර් එක ගන්න අප්‍රේල් 2 වෙනිදා වෙනකන් ටෙන්ඩර් ඩේට් එක දික් කරා. දැන් දික් කරලා තිනවා මැයි 8 වෙනිදාට. මැයි 8 වෙනිදා වෙනකන් දින දීලා තිනවා අර සමාගමට දැන් රෙජිස්ටර් වෙන්න. කොහොමද වැඩේ? කොහොමද අදූෂිත ආණ්ඩුවේ තත්ත්වය කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමති මේ රටේ මහ ජනතාවගෙන්. දැන් මේක දෙන්න යන්නේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් කියන දූෂිත ආයතනයට ඉන්දියානු සමාගමට මේක හොඳ නෑ කිව්වේ අනුර කුමාර දිසානායකමයි. ඔහුමයි කිව්වේ. මේකේ DRP එකේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකතුමිය දැනටත් තවම ඉන්න අධ්‍යක්ෂකතුමිය එතුමියගේ නම වෙන්නේ මල්ලිකා සූර්යප්පෙරුම. මෙතුමිය දැඩි ලෙස විරුද්ධ වුණා මේ ක්‍රියාවලියට. මෙතුමිය අවංක නිලධාරිනියක්. මෙතුමිය දැඩි ලෙස විරුද්ධ වුණා මේ ආණ්ඩුව කරන්න වැඩේට. අන්න දැන් එතුමිය අයින් කරන්න කැබිනට් තීන්දුවක් අරගෙන මල්ලිකා සූර්යප්පෙරුම මැතිනිය අයින් කරන්න කැබිනට් තීන්දුවක් අරගෙන ආණ්ඩුවට හිතවත් කෑගල්ල දිසාපතිවරයා දැන් ගෙනවා කොමසාරිස්වරයා වෙලා DRP එකට. එතකොට ලස්සනට අර දූෂිත ආයතනයට මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්ලට ගන්න පුළුවන්. කවුද මේකේ නියෝජ්‍ය ඇමති? එරංග වීරරත්න. කවුද ඇමති? අනුර කුමාර දිසානායක. කිං කෝබ්‍රා තමයි මේ තමන්ගේ කටින්ම කියපු දූෂිත ආයතනයට දැන් මේක දෙන්න අධ්‍යක්ෂක මේ කොමසාරිස්තුමිය අයින් කරලා තියෙන්නේ. ඔන්න ආණ්ඩුවේ තත්ත්වය කියලා අපි ජනතාවට මතක් කරනවා. මේ ගල් අඟුරු වලින් ඇස් වැහිලා තියෙන මොහොතේ මිනිස්සුන්ගේ විදුලි බිලට එකතු කරමින් පවතින මොහොතේ පරිසරය විනාශ කරමින් පවතින මොහොතේ දසදහස් ගණන් මුදල් වලින් මිනිස්සුන්ගේ පික් පොකට් ගහන මොහොතේ ආණ්ඩුව දැන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඊළඟ වංචාව සිදුවෙමින් පවතිනවා කියලා අපි චෝදනා කරනවා. අපි තමයි මේක එළියට දැම්මේ. අපේ පක්ෂයේ තාම ක්‍රියාත්මකයි. ඊළඟට අංක 3 වෛද්‍ය වැඩ වර්ජනය. අද වන විටත් ජනතාව අපහසුවට පත් කරමින් වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙනවා GMO එකේ. අපි ඒ සංවිධානයේත් නෙමෙයි අපි ඒ සංවිධානය යෝජනා කරන්නේ. හැබැයි GMO එක මේ වෙලාවේ කියන ස්ථාවරය හරි. ලංකාවේ වෛද්‍යවරු අඩුයි. වෛද්‍යවරු රට ගියා. රට බංකොලොත් තුණු වෙලාවේ ගියා. ඒ වෙලාවේ චතුරංග අබේසිංහල මේ ආණ්ඩුවේ ඇමතිවරු වෛද්‍යවරු කිඹුල් කඳුළු හෙළුවා රටේ බුද්ධිකරණය වෙනවා කියලා. අද වෛද්‍යවරුන්ට තමන්ගේ කාඩරේ දාලා පහර එල්ල කරනවා අන්තර්ජාලයේ සමාජ මාධ්‍යවල. ඒ වගේම වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් දීලා තිබුණා ඊයේ පෙරේදා. සාකච්ඡාව දෙනවා කියලා මේක සාකච්ඡා කරන්න එනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමතිතුමා රට ගිහිල්ලා ලිස්ට් එක දාලා පෙරේදා.
වෛද්‍යවරු 23000ම අමුමේ රවට්ටලා. ඉතින් මේ මිනිස්සු වර්ජනයට යන්න නැතුව මොකද කරන්නේ? හරිද? ඒකෙන් මිනිස්සුන්ට අපහසුතාවපත් වෙනවා නම් සම්පූර්ණ වගකීම මේ ආණ්ඩුව ගත යුතුයි. කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවේ මේ ට්‍රාන්ස්ෆර් බෝඩ් එහෙම නැත්නම් මේ මාරු මණ්ඩල සම්බන්ධව මේ දරදඬු තීන්දුව ආණ්ඩුවට ගන්න. ආණ්ඩුව මේ තීන්දුව ගත්තේ ඔවුන්ගේ වෛද්‍ය වෘත්තීය සමිතිය ඒ කියන්නේ ACMOA සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමයි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය වෛද්‍ය. මේකේ 100ට එකක් දෙයක්වත් වෛද්‍යවරු නැහැ. වෛද්‍යවරු ඉන්නේ GMO එකත් එක්ක. අපි GMO එකේ සමහර දේවල්ට විරුද්ධව කතා කරලා තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුව කරන්න හදන්නේ ආණ්ඩුවේ වෘත්තීය සමිතියට ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය වෘත්තීය සමිතියට මිනිස්සු බා ගන්නයි මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ GMO එක දුෂ්ට සංවිධානයක් විදිහට පෙන්නලා තමන්ගේ වෛද්‍ය වෘත්තිය කවුද මේක හිටපු නායකයෝ ඉස්සර? දැන් කෝක් කමිටුවේ සභාපතිතුමා අපේ ડોක්ටර් නිශාන්ත. එතුමා තමයි මේක හිටපු නායකයා. එතකොට දැන් එන නියෝජ්‍ය ඇමතිතුමා මේක හිටපු මේ ડોක්ටර් හංසක විජේමුනි මේ ACMO එකේ හිටපු මේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය වෛද්‍ය වෘත්තීය සමිතියේ නායකයෝ හිටපු. එතුමන්ලගේ වෘත්තීය සමිතිය සංවර්ධනය වුණේ නැහැ. දැන් ඔන්න අවස්ථාවක් කරගෙන තිබෙනවා GMO එකට පහර ගහන අතරේ වෛද්‍යවරු ටිකක් තමන්ගේ මල්ලට දාගන්න. මොකද මේ මාරු මණ්ඩලයේ වාඩි වෙන්න ඒකේ වාඩි වෙන්න නිල අයිතියක් GMO එකට තිබෙනවා. ඔවුන්ට ඉඩ ආණ්ඩුව දීලා නැහැ. ඒ වගේම තමන්ගේ වෘත්තීය සමිතියට වාඩි වෙන්න හැකියාවක් නැහැ නීතිය. මොකද 100ට 1යි 2යි ඔවුන්ගේ membership එක තියෙන්නේ 100ට 15ට වඩා වැඩි වෙන්න අවශ්‍යයි. ගිහිලා වාඩි වෙන්න මාරු මණ්ඩලේ. ඒක ඔවුන්ගේ අයිතියක් වෘත්තීය සමිතිය ආඥාපනයෙන් තියෙන්නේ. එතකොට ආණ්ඩුවේ ඉඩ දුන්නේ නැහැ. සාකච්ඡාව දෙනවා කියලා ඒ මිනිසුන්ට බොරු කියලා GMO එකට බොරු කියලා ලිස්ට් එක එළියට දාලා. එතකොට මම කවුරුවත් නොකියපු කතාවක් අද කියන්නම්. අපේ ડોක්ටර් නජිත් ඉන්දික ඉන්නවනේ. නජිත් ඉන්දික මැතිතුමා ආණ්ඩුවේ ප්‍රබලයෙක්. එතුමත් මේ කලින් තිබුණු මේක GMO එක විසින් කරගෙන ගියපු වැඩපිළිවෙල ඇතුලේ ප්‍රතිලාභ ලබාගත් වෛද්‍යවරයෙක්. එතුමා සීමා වාසික පුහුණු ඉවර වෙලා මම හොයලා බැලුවා රත්නපුරේ ඔය කියන ඩිෆිකල්ටි ස්ටේෂන් අමාරු තැනකට වැඩට ගියා. ඒ කාලේ තිබුණු නීතිය තමයි අවුරුද්දෙන් පස්සේ පුළුවන් ආපහු ට්‍රාන්ස්ෆර් එක ඉල්ලන්න. මේ ආණ්ඩුව දැන් කරන්නේ අවුරුදු දෙකට ගෙනිහිල්ලා තියෙනවා. ඒ දෙකට ගෙනියපකට තමයි GMO එක විරුද්ධ වෙන්නේ. හැබැයි අපේ දොස්තර නජිත් ඉන්දික මැතිතුමා අවුරුද්ද ගානට ඉඳලා ඒකෙන් ප්‍රයෝජනය අරගෙන කරවනැල්ල රෝහලට ගිහිල්ලා එතන වැඩ බාර ගන්නවා SHO කෙනෙක් විදිහට අර දුෂ්කර කාලය අවුරුද්ද ඉවර කරලා. එතුමා මේකෙන් ප්‍රයෝජන ගත්තා. කලින් තිබුණු නීතියෙන් ප්‍රයෝජන ගත්තා ડોක්ටර් නජිත් ඉන්දික. අරගෙන දැන් එතුමා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඉවරලා තමන්ගේ ජීවිතේ හොඳ තැනකට ගෙනල්ලා. මොකද නෝන මහත්තයා ගම්පලාතට කිට්ටුව තමයි කරවනැල්ලට ආවේ. ඒතර හිතාමතාම තමයි දුෂ්කර තැනට ඉල්ලුවේ අවුරුද්දක් ඉඳලා එන්න පුළුවන් නිසා. මොකද දුෂ්කර කියන ඒ ඩිෆිකල්ටි ස්ටේෂන් කියලා හඳුන්වන ආයතන වලට ගියාට පස්සේ අවුරුද්දෙන් ඒ කාලේ ඉල්ලන්න පුළුවන්. දැනුත් GMO එක කියන්නේ ඒක දෙන්න කියලා. ආණ්ඩුව කියන්නේ මේක දෙකට ගෙනියන්න කියලා අවුරුදු. පැහැදිලිද කතාව? එතකොට ડોක්ටර් නජිත් ඉන්දික මොකද කරේ? පශ්චාත් සීමා වාසික පුහුණුව, ඒ කියන්නේ සීමා වාසික පුහුණුවෙන් පස්සේ අවුරුද්ද වාසිය ගන්න දුෂ්කර ස්ථානයකට ඒ ලිස්ට් එක ඉල්ලලා ගියා. ඒ අවුරුද්ද පැන්නට පස්සේ මිනිස්සයාව කරවනැල්ලට. නැත්තම් නෑ කියන්න මට. කරවනැල්ලට ඇවිල්ලා නෝන මහත්තයාගේ ගම්පලාතට කිට්ටුව එතන වැඩ කරොත් බවට තමයි අපිට තොරතුරු තියෙන්නේ. ඉතින් ඔබතුමාවත් අඩු ගානේ මැදිහත් වෙලා මේ දොස්තර මහා තමන් ගත්තනේ මේකේ වාසිය. ડોක්ටර් නජිත් ඉන්දික ඔබතුමා ඒ වාසිය ගත්තනම් ඒක ඒ විදිහට කරන්න දෙන්න. දැන් ඔබතුමා ඒකේ වාසිය අරගෙන මේ ආණ්ඩුවේ තියෙන ලෙඩේම ඕක තමයි. තමන් කරනකොට හොඳයි. අනිත් මිනිහෙක් කරනකොට වලකපනවා. ඒකයි. ඉතින් ඒ නිසා ඒකත් මම දෙලිදරව් කරනවා මේ ආණ්ඩුව නිසයි මේ නෙගෝෂিয়েට් වෙන්න හරියට එකගතාවයකට එන්න බැරි නිසා අසරණ රෝගීන් OPD වල පීඩා විඳින. ඒ නිසා GMO එකට දොස් කියලා විතරක් වැඩක් නැහැ. ආණ්ඩුව බොරු කරමින් GMO එක නොමගමින් ඉන්නකොට ඒගොල්ලෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන අවසාන දුක් විඳින්නේ දුප්පත් ගම්වල මිනිස්සු. ඉතින් ওই කාරණු ටික තමයි අපිට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. අවසාන කාරණාව විදියට දැන් සිංහල අවුරුද්ද එනවා. සිංහල අවුරුද්දට කලින් අවසාන වශයෙන් අපි කරන මාධ්‍ය සාකච්ඡාව වෙන්න පුළුවන් මේක. අපි තමයි අවුරුදු නැකත මේ රටට දුන්නේ. ආණ්ඩුව මේක කල්ැරියා. එක අමාත්‍යවරයෙක් ඇවිල්ලා කිව්වා කැමතිද කෙනෙක් කැමති විදියට නැකත කරන්න කියලා. ඒ විදියට තමයි අපේ හෙළේ මහ මංගල්‍යයට මේ ආණ්ඩුව අපහාස කරේ. හැබැයි ජනාධිපතිතුමා නම් කැමති ඇති දැන් මේ වෙලාවෙත් මේ අවුරුද්දත් එතුමාට මග අරින්න පුළුවන් ගල් අඟුරු ප්‍රශ්න සහ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක කියන්න පුළුවන්. ඒතකොට මොකද එතුමාට සිංහල අවුරුද්ද තමන් රාජ්‍ය නායකයා විදියට ඇවිල්ලා සැමරීමට පොඩි පසුබෑමක් තියෙන බව අපිට ගිය අවුරුද්දේ තේරුණා. ඒතර අගමැතිතුමියට අපේ රටේ ප්‍රධාන පුරවැසියෝ දෙන්නට කුමක්කෝ නොහැකියාවක් තිබෙනවා. ජාතික ප්‍රධාන මංගල්‍ය. තමන් අහිංසක උත්සවයක් මේක. මේ උත්සවේ රාජ්‍ය නායකයෝ විදිහට පෙනෙන්නේ. ඉතින් ජනාධිපතිටත් බෑ අගමැතිටත් බෑ මම හිතන්නේ කතානායකටත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දුන්න නැකත ආණ්ඩුව මගහැරියා සර්වජන බලය අපි නැකත දුන්නා. ඒ නැකතට මේ රටේ ලිපගුණි මොනවලා මේ චාරිත්‍ර කරන්න කියලා අපි ජනතාවට මතක් කරනවා.
ආණ්ඩුවේ නැකතට නම් කරන්න එපා. මොකද සුබ නැකතට රට අනුරට කියලා තමයි අනුර ආවේ. අනුර ආවට පස්සේ රටට සුලිගුණාටු වෙනවා, වංචා සිද්ධ වෙනවා, කොහෙවත් යුද්ධ පටන් ගන්නවා. ඒ යුද්ධවල බලපෑමත් අපිට එනවා. ඊටාමන් අසුබ නැකතක්, අසුබ නැකතකින් ආපු මිනිහෙක්, අසුබ නැකතකින් ආපු බොරුකාරයෙක්, අසුබ නැකතකින් ආපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව කියන විදිහට ගෙවල් වල ඉපගීමේ ලැබුවොත්, මේ ආණ්ඩුව කියන විදිහට ගෙවල් වල වැඩ ඇල්ලුවොත් තමුන්නාන්සලගේ පසුම්බිය තව තවත් හිඳෙයි. ඒ නිසා සර්වජන බලය අපි දීපු නැකත මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ මහාචාර්යතුමා එතුමාගේ උන්වහන්සේගේ නායකත්වයේ මේ රටේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් එකතු වෙලා හදපු එකක්. අපේ පැපිලියාන සුනේත්‍ර දේවී මහ පිරිවෙන ඓතිහාසික පිරිවෙන රජකාලේ ඉඳලා දෙස් විදෙස් පතල පිරිවෙනක්. ඒකේ ඊටා පිරිවෙලට හදපු මේ නැකත් පත්‍රය අනුව වැඩ කරන්න අනුරගේ නැකතට අනුරටවත් හරියට රට කරගන්න බැරි වුණා. ඔහු බලයට ආවා. ඔහුගේ සුබ නැකතට කියන නැකතෙන් සින්දුවකුත් කියාගෙන හැබැයි ඔහුට රට කරගන්න බැරි වෙලා ඔහුගේ හොරකමුත් එලි වෙලා යාළුවන්ගේ හොරකමුත් එලි වෙලා ආණ්ඩුව කරගන්නත් බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව දීපු නැකතට සිංහල අවුරුද්ද සමරුවොත් තමුන්නාන්සලට වගේ වගක් වෙන්නේ නැහැ. සර්වජනීය නැකතට තමන්ගේ නැකත් ටික කරන්න නැකත් පත්‍රය පිළිල කරගෙන අපි නැකත බෙදලා තියෙනවා රට පුරා අපේ සර්වජන ලිතේ. ඒ විදිහට වැඩේ කරන්න ආණ්ඩුවේ නැකතට නම් කරන්න එපා. අනුරටයි ආණ්ඩුවටයි වෙච්ච දේ තමයි තමුන්නාන්සලටත් වෙන්නේ. බොහොම ස්තුතියි.